ආදරය කියන්නේ ජීවිතයට ලස්සන බලාපොරොත්තු එකතු කරන දෙයක්. හැබැයි ඒ ආදරේම දවසක අපිට අහිමි වෙලා යද්දි දැනෙන වේදනාව වචන කරන්න බැරි තරම්. මුළු ලෝකෙම කඩා වැටෙනා වගේ දැනෙන මේ මොහොතේ ගොඩාක් අයට හිතෙන ජීවිතේ එතනින් ඉවරයි කියලා. හැබැයි මගේ ආදරණීය යාළුවේ එක දෙයක් මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් ඔයාව දාලා ගියා කියන්නේ ඔයාගේ ජීවිතේ ඉවරයි කියන එක නෙමෙයි. ඒක ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න ලැබුණු තවත් එක් අවස්ථාවක් විතරයි. අද අපි කතා කරන්නේ ආදරයෙන් පෙරදුණු ඔයාට ජීවිතේ ආයෙත් මුලින් ඉඳලා ලස්සනට පටන් ගන්න උදව් වෙන වටිනා උපදෙස් 5ක් ගැන. පළවෙනිම දේ සිද්ධ වුණු දේ පිළිගන්න. ඇයි මට මෙහෙම වුනේ? ඇයි යා මාව දාලා ගියේ කියලා හිතා තැවෙන එක නතර කරන්න. සිදු වූ දේ වෙනස් කරන්න අපිට බෑ. හැබැයි සිදු වුණු දේ බාරගෙන ඉදිරියට යන්න අපිට පුළුවන්. එයා ඔයාගේ ජීවිතෙන් ගියේ එයාට වඩා හොඳ කෙනෙක් හොඳ අනාගතයක් ඔයා වෙනුවෙන් ලියවිලා තියෙන නිසා වෙන්න ඇති. ඒ නිසා අතීතේ හිර වෙලා ඉන්න එපා. හිතේ තියෙන දුක, කේන්තිය පිට කරන්න අඬන්න ඕනි නම් අඬන්න. ඒක ලැජ්ජාවක් නෙමෙයි. අපේ හිත සැහැල්ලු කරගන්න එක උදව් වෙනවා. හැබැයි ඒ දුක අස්සෙම ගිලිලා ඉන්න එපා. අඬලා ඉවරුනාට පස්සේ මූණ සෝදගෙන හිතට කියන්න මම මගේ හිත වෙනුවෙන් නැගිටිනවා කියලා. වැටුණු හැම පාරකම වඩා ශක්තිමත්ව නැගිටින්න උත්සාහ කරන්න. කවුරු හරි කෙනෙක් ඔයාව ප්‍රතික්ෂේප කරා කියලා ඔයා වටින්නේ නැති කෙනෙක් වෙන්නේ නැහැ. ඔයාගේ සතුට තීරණය කරන්න වෙනත් කෙනෙකුට ඉඩ දෙන්න එපා. ඔයා ලස්සනයි, ඔයාට හොඳ හැකියාවක් තියෙනවා, ඔයාගේ පවුලේ අය ඔයාට ඇත්තටම ආදරය කරන යාළුවෝ ගැන හිතන්න. ඔයාව රිද්දපු කෙනෙක් වෙනුවෙන් නාස්ති කරන කාලය ඔයාව සතුටින් තියන අය වෙනුවෙන් වෙන් කරන්න. පාළුව මකා ගන්න, හිත වෙනස් කරගන්න හොඳම ක්‍රමය තමයි ආස කරන වැඩකට හිත යොමු කරන එක. පොතක් කියවන්න, සින්දුවක් අහන්න, යාළුවොත් එක්ක එළියට යන්න, shopping කරන්න, ෆිල්ම් එකක් බලන්න. නැත්තම් ඔයාගේ හැංගිලා තියෙන දක්ෂතාවයන් එළියට අරන් ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න. ඔයා කාර්ය බහුල වෙද්දී පරණ අමිහිරි මතකයන් හිතට එන එක ඉබේම අඩු වෙලා යනවා. අවසාන වගේම වැදගත්ම දේ තමයි self care. නැත්තම් තමන්ට තමන් ආදරය කිරීම. වෙන අය ගැන හිතලා ඔයාගේ සෞඛ්‍යය, ඔයාගේ පෙනුම නාස්ති කරගන්න එපා. හොඳට කන්න බොන්න, ලස්සනට අඳින්න පළඳින්න, ඔයා ඔයාටම ආදරය කරද්දී මුළු ලෝකෙම ඔයාට ආදරය කරන්න පටන් ගනීවි. බින්දුණු හදවතක් සුව වෙන්න ටික කාලයක් යනවා. ඒකට කලබල වෙන්න එපා. හැබැයි මතක තියාගන්න, හොඳම දේ තව ඉස්සරහටයි තියෙන්නේ. ජීවිතය කියන්නේ එක ආදරයකින් විතරක් ඉවර වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ හිතට පොඩි හරි ශක්තියක් වුණා නම් ඔයාගේ අදහසත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. නිලු SK YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. හැමෝටම ආදරණීය ශක්තිමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.